හායි ගයිස් අද වීඩියෝකින් කතා කරන්නේ WhatsApp එක ඔයා මෙච්චර කාලයකට පාවිච්චි කරත් ඔයා දැනන් හිටියේ නැති සුපිරි වැඩ කෑල්ලක් ගැන කතා කරන්න. ඒ කියන්නේ යාළුවනේ ඔයා දන්නවද දැන් WhatsApp app එකකින්ම ඔයාලට අවශ්‍ය ෆොටෝ එඩිට් කරගන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව් ගයිස් දැන් ඔයාලට පුළුවන් WhatsApp app එකකින්ම ඔයාලට අවශ්‍ය ෆොටෝ එඩිට් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට අවශ්‍ය දේවල් වෙනස් කරලා ඔයාලට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. ඉතින් යාළුවා ඒක ගැන තමයි අද වීඩියෝෙන් කතා කරන්නේ. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා නම් ස්කිප් නොකර ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම යාළුවෝ ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතුව subscribe කර support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ ඔයාලට මුලින්ම WhatsApp app එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට යන්න පුළුවන් Meta AI එකට. ඊට පස්සේ ඔයාලට මම මේක කියලා දෙන්නේ AI පාවිච්චි කරලා ඔයාලට අවශ්‍ය ෆොටෝ එඩිට් කරගන්න පුළුවන් විදිහක් ගැන. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් මේ Meta AI එකට ගිහින් ඔයාලට අවශ්‍ය ෆොටෝ එක එඩිට් කරගන්න අවශ්‍ය ෆොටෝ එක මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය දේ කියන්න මෙතනින්. ඊට පස්සේ මට මේක වෙනසක් වෙන්න ඕන මේ ෆොටෝ එකේ ඉන්න ගර්ල්ගේ ඇඳුම මට නිල් පාට කරගන්න ඕනේ. ඒක නිසා මම මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක එන්ටර් කරන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට එයා ජෙනරේට් කරන ගමන් ඉන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලස්සනට අපේ ෆොටෝ එකේ ඇඳුම වෙනස් වෙලා තිනවා. ඒ වගේම කිසිම වෙනසක් එයාගේ මූණේ හැම වෙලා නැහැ. කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. ලස්සනට මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ ෆොටෝ එක. ඊට පස්සේ යාළුවනේ මට තව මේ ෆොටෝ එක වෙනස් කරගන්න ඕන. මම මේ ෆොටෝ එකේ ඉන්න ගර්ල් මට ඕන සෑන් ෆ්‍රැන්සිස්කෝ වල පාලම ළඟට දාගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මේක ඉංග්‍රීසියෙන් ටයිප් කරගන්නවා. ඊට පස්සේ මම මේක මෙන්න මේ විදිහට එන්ටර් කරනවා. ඊට පස්සේ යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් ඒ ගර්ල් සෑන් ෆ්‍රැන්සිස්කෝ මෙන්න මේ පාලම ඉස්සරහා ඉන්නවා වගේ ලස්සනට මෙන්න මේ විදිහට ෆොටෝ එක එඩිට් වෙලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් එයා ඇත්තටම එතන ඉන්නවා වගේ තමයි මේ ෆොටෝ එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කිසිම අවුලක් නෑ. ඉතින් මට නම් බලා ගන්න පුළුවන් වෙන්නේ නෑ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය ඕනම ෆොටෝ එකක් ඕනම විදිහට එඩිට් කරගන්න. ඊට පස්සේ යාළුවනේ අපි බලමු මෙයාට සන්ග්ලාස් දෙකක් දාලා කොයි වගේ වෙයිද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට ඒක කරන්න මෙන්න මේ වගේ ටයිප් කරගන්නවා. හරි යාළුවනේ ඊට පස්සේ මම මෙන්න මේ විදිහට දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ටික වෙලාවට පස්සේ මෙන්න මේ විදිහට ලස්සනට යාට කළු පාට සන්ග්ලාස් දෙකක් වගේ ටිකක් තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ෆොටෝ එකේ ලුක් එක කොයි වගේද කියලා. ඉතින් ඔයාලටත් අවශ්‍ය නම් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේවා බලා ගන්න පුළුවන්. මේවා ඉතින් ඔයාලා හිතන්න එපා මේ හෙන කොල්ටි ෆොටෝ කියලා. මොකද ඔය ඔයාලා දන්නවනේ WhatsApp එකකින් එහෙම අපි ඩවුන්ලෝඩ් කරගන්න ෆොටෝ අපි සෙන්ඩ් කරන ෆොටෝ වල KB ගාණක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මෙයාලගේ ලොගෝ එක මේකේ බලා ගන්න පුළුවන්. ඒත් ඔයාලට අවශ්‍ය නම් මේකෙන් පොඩි වැඩක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ විවිධ වැඩ ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ මට තව මේ ෆොටෝ එකේ එඩිට් එකක් කරගන්න ඕන. මට මෙයා මෙතනින් අයින් කරලා හිම තියෙන හිම කඳු තියෙන පැත්තකට මෙයා දාගන්න ඕන. ඒක නිසා මම මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. ඊට පස්සේ මේ කැප්ෂන් එක අපි සෙන්ඩ් කරලා බලමු කොහොමද මෙයා වෙන්නේ කියලා බලන්න. ඔන්න ඔය විදිහට ඊට පස්සේ යාළුවනේ අපිට බලා ගන්න පුළුවන්. එයා ලස්සන හිම කඳු තියෙන පැත්තකට මෙන්න මේ විදිහට ඒ ෆොටෝ එකේ මෙයා ඉන්නවා වගේ හැදිලා තිනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ක්වොලිටි එක කොයි වගේද කියලා. ඒ විතරක් නෙමෙයි යාළුවනේ මට තව දේවල් කරලා බලන්න ඕනේ. ඉතින් මම මේ ෆොටෝ එකේ ඉන්න මේ ගර්ල්ට සුදු පාට කැප් එකක් දාන්න තමයි හදන්නේ. මම මේ විදිහට ටයිප් කරගන්නවා. ඊට පස්සේ මම මේක සෙන්ඩ් කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මෙයාට සුදු පාට කැප් එකක් වැඩිලා තිනවා ලස්සන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆොටෝ වල කිසිම අවුලක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ගොඩක් ක්වොලිටි ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් මෙන්න මේ විදිහට ඔයාලයි තියෙන ෆොටෝ හරි ඔයා ඇඳන් ඉන්න ඇඳුම හරි නැත්නම් ඔයාට සන්ග්ලාස් දෙකක් හරි ඔයා වෙන කොහෙට හරි දාන්න ඕන නම් වෙන රටකට ඔයාලට මෙන්න මේ විදිහට පාවිච්චි කරලා ඔයාලට කැමති අදහස ටයිප් කරලා පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට අවශ්‍ය දේ කරගන්න. ඉතින් යාළුවනේ මට අන්තිමට try කරලා බලන්න ඕන මෙයාට හඳුනාගෙන බෑග් එකක් දැම්මලා බලන්න ඕන. ඉතින් මම ඒකට මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. ඉතින් ඔයාලටත් මේවා ටයිප් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මම මේක එන්ටර් කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එයා බෑග් එකක් හඳුනාගෙන බෑග් එකක් දාන් ඉන්නවා වගේ අපිට බලා ගන්න පුළුවන්. ඒත් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් එයා අතන හේතු වෙලා ඉන්න කණුවේ වගේ එකෙන් එයා අයින් වෙලා නැහැ. එතන හේතු වෙලාමයි තියෙන්නේ. ඕනනම් මට ඒක කියලා එතනින් අයින් කරන්න උනත් පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය විදිහට මෙන්න මේ විදිහට Meta AI එක පාවිච්චි කරලා ඔයාලයි තියෙන ඕනම ෆොටෝ එකක් එඩිට් කරගන්න පුළුවන්.
හරි යාළුවනේ අද වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අද වීඩියෝ එකෙන් මම කතා කරේ WhatsApp app එකෙන්ම ඔයාලට අවශ්‍ය ෆොටෝ එඩිට් කරගන්න පුළුවන් විදියක් ගැන. ඉතින් යාළුවනේ ඔයාලට හිතෙන්න පුළුවන් ඉතින් මෙච්චර ක්වොලිටියක් නැහැ මේ ෆොටෝ අර ප්‍රොෆෙෂනල් ඇප් වලින් එඩිට් කරනවා වගේ සොෆ්ට්වෙයාර් වලින් එඩිට් කරනවා වගේ නැහැ කියලා. ඉතින් එහෙමනම් ඇත්තටම කිව්වොත් නෑ යාළුවනේ ඒත් ඔයාලට එදිනෙදා වැඩවලට WhatsApp app එකෙන්ම පොඩි පොඩි දේවල් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉතින් යාළුවෝ ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම යාළුවෝ ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මතකතුව subscribe කර support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.